කොහොමද ඔයගොල්ලන්ට ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අපි හැමෝම දන්නවා උසස් පෙළ විභාගෙට තියෙන්නේ මාසයක් වගේ කාලයක්. ඉතින් මම ඔයගොල්ලන්ට උදව්වක් වශයෙන් මම හිතුවා මම ලියන විභාගවලදී කොහොමද මම අනුමාන ප්‍රශ්න හදාගන්නේ කියන එක ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්න. ඉතින් මේක මගේම ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමය මම විභාගවලදී මම තනියෙන්ම ගුරුවත් පොත් අධ්‍යයනය කරලා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරලා ඒ ප්‍රශ්න හැදෙන රටාව හඳුනාගෙන මමම හදාගත්තු ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමය සාර්ථකයි. දැන් අපි හිතමුකෝ ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10ක් එනවා කියලා. මේ විදිහට අනුමාන හදාගත්තොත් අඩුම මේ ප්‍රශ්න 10න් ප්‍රශ්න 5ක් ප්‍රශ්න 7ක් ඒ වගේ අනුමාන එන්න පුළුවන්. මේ වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරන්නේ අනුමාන මතම 100% කැපෙන්න එපා. විභාගවලදී ඉතින් අනුමාන ප්‍රශ්න 3ක් 4ක් ප්‍රශ්න 5ක් ප්‍රශ්න 7ක් ආපු වෙලාවලුත් මට හම්බෙලා තියෙනවා. ඒ නිසා 100%ක් අනුමාන මත යැපෙන්න එපා. ඉතින් ඔයාට අර ආවොත් ලකුණක් කියනවනේ. ඒක නිසා අනුමාන වලට ලැහැත් වෙලා යන එක හොඳයි. මොකද ප්‍රශ්න පත්‍රයක අඩුම ප්‍රශ්න 3ක් හරි මේ අපි අනුමාන හදාගන්න ඒවා තියෙනවා. ඒ වගේම ඔයාලට මතක් කරනවා ඔයා තාමත් විභාගයට හරියට පාඩම් කරපො නැති කෙනෙක් නම් මම කලින් වීඩියෝ වල කියන්නේ දැන් අවුරුදු 2-3කට කලින් වීඩියෝ හදලා තියෙනවා. දවස් 30න් කොහොමද ඒ 3කට යන්න අපි සැලසුමක් හදාගෙන පාඩම් කරන්න කියන එක. ඒ වීඩියෝ එක බලන්න තාමත් පාඩම් කරපො නැති කෙනෙක් නම්. ඒ වගේම අවසාන මාසයේ ප්‍රශ්න පත්‍ර කරලා කොහොමද විභාගය ගොඩ දාගන්න කියලා වීඩියෝ එකක් හදලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලන්න. ඒ වගේම බහුවර්ණ වලට කොහොමද වැඩිපුර ලකුණු ලබා ගන්න කියලා වීඩියෝ එකක් හදලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මේ වීඩියෝ තුන ඔයාලට වැඩගත්තේ ඔයාගේ විභාගය ගොඩ දාගන්න. ඉතින් ඒ වීඩියෝ වලට අදාළ ලින්ක්ස් මම පහතින් කමෙන්ට් කරලා තියන්නම්. ඔයා ඒ වීඩියෝත් බලන්න. දැන් අපි කතා කරමු කොහොමද අපි අනුමාන ප්‍රශ්න හදාගන්නේ කියන එක. ඉතින් Google එකේ තියෙන ගුරුවත් පොත. ඔයා අනිවාර්යයෙන්ම මේක ඩවුන්ලෝඩ් කරගන්න. මොකද මේ කියන ක්‍රමයට ගුරුවත් පොත අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ගුරුවත් පොත ඔයා අරන් බලන්න ඒ පාඩම් වලට අදාළව තියෙනවා ශිෂ්‍ය නිපුණතා ඉගෙනුම් ඵල සහ පාඩම සංක්ෂිප්ත කරලා හැඳින්වීමක් තියෙනවා. මෙන්න මේ ටික ඔයා හරියට කියව ගත්තොත් ඔයාට අවබෝධ කරගන්න පුළුවන් කොහොමද ප්‍රශ්න හැදෙන්නේ කියන එක. ඒ කියන්නේ ශිෂ්‍ය නිපුණතා ඉගෙනුම් ඵල ඔන්න ওই කොටස් වලින් තමයි ගොඩක් දුරට ඔයාගේ විභාගෙදී ප්‍රශ්න හැදෙන්නේ. ඉතින් පාඩමින් පාඩම ඒ කොටස් තුන ඔයා හරියට කියවලා අවබෝධයක් ලබා ගත්තොත් හරිද මේ මාළු ගෝලාවක් යන්න ඒක කියවන්න. හරියට කියවලා අවබෝධයක් ලබා ගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේම අනුමාන ප්‍රශ්න ටික හදාගන්න. ඉතින් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටිකක් කරන් බලන්නකෝ. මෙන්න මේ කොටස් වලට අදාළව තමයි ගොඩක් දුරට ප්‍රශ්න හදලා තියෙන්නේ. ඒක නිසා ඔයාට වාසි ගුරුවත් පොත ඩවුන්ලෝඩ් කරලා අර ටික කියවගෙන ඔයාගේම ප්‍රශ්න ටිකක් ඔයාට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ටයිම් එක තියෙනවා නම් උත්තර ලියලා උත්තර පාඩම් කරගන්න පුළුවන්. ඔයාලට ටයිම් එක නැත්නම් මේ පාඩම් කොටස් කියවලා ඒවට අදාළ ෂෝට් නෝට් ඔයාට හදාගන්න පුළුවන්. දැන් අපි කතා කරමු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලින් කොහොමද අනුමාන හදාගන්නේ කියන එක. ඉතින් ඕගොල්ලන්ට අලුත් සිලබස් එක හඳුන්වා දීලා දැන් අවුරුදු 8ක් වගේ මට මතක විදිහට. ඉතින් ඔයා දැන් පාස් පේපර්ස් අරන්න තියෙන්නේ. ඒ නිසා මේ අවුරුදු 8කම පාස් පේපර්ස් ටික ගන්න. මේ විදිහට ඔයා ඒ විෂයන් වලට අදාළ ප්‍රශ්න පත්‍රය අරන් හොඳට ප්‍රශ්න පත්‍රය අධ්‍යයනය කරන්න. එතකොට ඔයාට තේරෙයි සමහර පාඩම් මාතෘකා වලට අදාළව ප්‍රශ්න එක දිගට සෑම අවුරුද්දකම වගේ ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් එක දිගට අවුරුදු 2-3ක අවුරුදු 4ක වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ පාඩම් මාතෘකා වලට අදාළ මේ ප්‍රශ්න දාන්න හේතුව තමයි මේ පාඩම් මාතෘකා එහෙම නැත්නම් මේ ප්‍රශ්න ළමයිට අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රශ්න දිගටම දාලා තියෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලට හොඳම දේ මේ ප්‍රශ්න වෙනම ලියා ගන්න. මේ ප්‍රශ්න හරි මේ පාඩම් මාතෘකා හරි වෙනම ලියා ගන්න. එතකොට ඔයාලට ඒව අනුමාන විදිහට භාවිතා කරන්න පුළුවන්. මේ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරද්දී ඔයාලට තේරෙයි සමහර පාඩම් මාතෘකා වලට අදාළව ප්‍රශ්න වසර කිහිපයක් අහලා තියෙනවා. හැබැයි නැවත වසර කිහිපයක්ම මේ ප්‍රශ්න අහලා නැහැ මේ පාඩම් මාතෘකා වලට අදාළව. අන්න ඒ දේවලුත් ඔයා වෙනම සටහන් කරගන්න මේ ප්‍රශ්න සහ පාඩම් මාතෘකා මේවත් අනුමාන තමයි. ඒ කියන්නේ වසර කිහිපයක් අහලා නැවත වසර කිහිපයක් ඇහුවේ නැහැ කියන්නේ නැවත මේ ප්‍රශ්න එන සම්භාවිතාවය වැඩි. ඒ වගේම මේ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරද්දී ඔයාලට තේරෙනවා සමහර පාඩම් මාතෘකා වලට අදාළ දීලා තියෙන ප්‍රශ්න ගොඩක් ළමයිට අමාරු වෙන්නේ නැති කියලා. ඒක සාපේක්ෂව අපි හැමෝටම තේරෙන දෙයක්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් වෙනම ලියා ගන්න. මොකද මේ දේවලුත් මේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දරුවනේ ඔයගොල්ලොන්ට තේරෙයි ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරද්දී සමහර පාඩම් වලට අදාළව ප්‍රශ්න මේ වෙනකම්ම අහලා නැහැ. එහෙම නැත්නම් අවුරුදු කීපයක්ම අහලා නැහැ. අපි හිතමුකෝ මේ වෙනකම් ප්‍රශ්න අහලා නැහැ කියලා. අන්න ඒ වගේ පාඩම් මාතෘකාත් වෙනම ලියා ගන්න. ඊට පස්සේ අර ගුරුවත් පොත භාවිතා කරලා ඒවට අදාළ අනුමාන හදා ගන්න. අර මං කිව්වා වගේ ශිෂ්‍ය නිපුණතයි ඉගෙනුම් ඵලයි හැඳින්වීම් කොටස් ටික ඒ පාඩම් වලට අදාළව කියවලා ඒවට අදාළ අනුමාන ප්‍රශ්න හදා ගන්න. මොකද ඒ පාඩම් කොටස් වලින් අලුතෙන් ප්‍රශ්න අහන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. හරි ළමයි මෙන්න මේ විදිහට තමයි ගොඩක් ගුරුවරුත් අනුමාන හදන්නේ. හැබැයි මේක නම් මං හදාගත්තු ක්‍රමයක්. ඉතින් මේක ඔයාලට වැදගත් නම් ඔයාලට ෆ්‍රී ටයිම් තියෙන වෙලාවල් වල මේ දේවල් අධ්‍යයනය කරලා ඔයා අනුමාන ප්‍රශ්න හදාගෙන ඒවට උත්තර ලියන්න. එහෙම නැත්නම් ඒ උත්තර පාඩම් කරගන්න. උත්තර ලියන්න ඔයාලට වෙලාව නැතිනම් ඒ ප්‍රශ්න වලට අදාළව පාඩම් ටික කියවලා ඒ ප්‍රශ්න වලට අදාළ ෂෝට් නෝට් හරි හදාගන්න. විභාගෙ ලඟ වෙලා ඊට පස්සේ ඒ දේවල් කියව ගන්න ඔයාලට
පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක යාළුවෝ අතර ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම මගේ channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.